අද අපි ඔයලා දෙන්න හදන්නේ ගිනි කකා ජෑම් පාස් එක්ක කිඹුලා. ඔන්න දැන් අපි පාන් පුච්ච ගන්න කලින් සේරම අඟුරු ටික අයින් කර ගන්න ඕනේ. ඔන්න ගයිස් අද අපි ඇවිල්ලා තියෙන්නේ බලපිටිය තුඩුවේ ගොඩ පියල් මාමගේ දර පොරණු පාන් බේකරි එකට. අද අපි එකම පිටිමෝලියෙන් තමයි මාළු පාන් ජෑම් පාස් කිඹුලා බනිස් ඔක්කොම හදන්නේ. අද ඔහෙට පෙන්නන්නේ පිටි කිලෝ එකකින් කොහොමද හදන්නේ කියලා. අපි පිටි ටික මේ විදිහට දාගෙන මැද පිඩසක් හදා ගන්න ඕනේ. අපි මේ මැදට තමයි ඊටු අමුද්‍රව්‍ය ටික දාලා කලවම් කරගන්නේ. මේ විදිහට මැදට හොඳට ඉඩ තියෙන විදිහට ඒක වටේට හදාගමු. මුලින්ම මේක මැදට ලුණු ග්‍රෑම් 10යි, සීනි ග්‍රෑම් 150යි, බීහයි මාගරින් ග්‍රෑම් 100යි. දැන් අපි මේක මැදදීම හොඳට කලවම් කරගන්න ඕනේ. අපි මේකට වතුර හිච්ච දාලා ගාන්ට අනා ගන්න ඕනේ. අපි මේකට වතුර මිලිලීටර් 600ක් 650ක් විතර දාගත්තා. ඒකට දැන් මේ ඊස් ග්‍රෑම් 10 දාගන්න ඕනේ. මේ පිහි කෑල්ලේ මේ වටේ තියෙන පිටි ටික ළඟට එකතු කරගෙන හොඳට අනා ගන්න ඕනේ. අපි දැන් මේ පිටිමෝලිය විනාඩි 3ක් 4ක් අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් මේක අනා ගන්න ඕනේ. අපි මේක දැන් මේ අතේ ඇලෙන්නේ නැති ගානට මෝලිය අනාගෙන තින්නේ. අපි මේක දැන් ඇඹුල් වෙන්න පැයක් එකමාරක් විතර තියල් තියන්න ඕනේ. ඔන්න මන් දැන් පිටි මෝලිය අනලා ඉවරුණා. මගේ අත් දෙකේම ගොඩක් තිබුණා පිටි ගෑවිලා. මේ තියෙන්නේ මේකට තමයි කියන්නේ මාංශය කියලා. මේකෙන් තමයි තියෙන ඔක්කොම පිටි අනවශ්‍ය දේවල් සේරම අයින් කර ගන්න පුළුවන්. ඒ වගේම බේකරි වල කට්ටිය මේක ගන්නවා මේ තැටි පී දාන්නත් හොඳට ක්ලීන් වෙනවා. අපි මේ පිටිමෝලිය පැය එකමාරක් විතර ඇඹුල් වෙන්න තියුවා. දැන් මේක අපි හිච්චි ග්‍රෑම් 90 පිටි ගුලි වලට කඩා ගන්නවා. මේ හදන්නේ කිඹුලා බනිස් වලට. මේ හදන් ජෑම් පාස් වලට. මේ පිටි ගුලි ටික විනාඩි 40කට පස්සේ දැන් නම් පට්ටෙටම පිපිලා තින්නේ. අපි දැන් මේ ජෑම් පාස් එක හදා ගන්න යන්නේ. මුලින්ම මේ වගේ පිටි ටිකක් අපි දා ගන්නවා. ඒක අරගෙන අපි රොටි තුනී කරනවා වගේ මේක ඉස්සලා තුනී කර ගන්නවා. අපි මේ ජෑම් පාස් එක හදාගන්න ගත්තේ පැණිපෝල්. ඒ වුණාට සමහර පැතිවල ගන්නේ ජෑම්. අපි දැන් මේක මෙහෙම හදාගත්තට පස්සේ තෙල් ගාපු තැටි එක විනාඩි 30ක් විතර ආයෙමත් පෙපෙන්න තියෙනවා. අපි මේ ජෑම් පාස් එකේ ගාන සීනි පැණි එකක් හදාගත්තා. ඒක හදාගත්තේ සීනි වලට වතුර ටිකක් දාලා දිය කළා. අපි මේකේ ගාමු. මේව සීනි පැණි එක ගාගන්නේ මේකේ උඩ තියෙන පිටි ටික යන්නයි මේකේ ලස්සන පාටක් එන්නයි අපි උඩින් දාන සීනි ටික හොඳට ජෑම් පාස් එකේ රැඳෙන්නයි. කොහෙද මේ මක්කද කියලා ජෑම් පාස් එක නැතුවම බැරි. නැතුවම බැරි බ්‍රවුන් ෂුගර් නෙවෙයි වයිට් ෂුගර්. වයිට් ෂුගර් තමයි රසම. මේ තමයි අපි හදාගත්ත කිඹුල්ලු ටික. පැයකට පස්සේ අරක විනාඩි 30ක් වුණාට මේක පැයක් තියාගන්න ඕනේ. ඒකෙත් අපි සීනි පැණි ටික ගාගමු. මේකෙත් අපි සීනි පැණි ගාගන්නේ හොඳ පැහැයක් එන්නයි මේක හොඳට අල්ලන්නයි උඩ තියෙන පිටි ටික අයින් වෙන්න. අපි
අපි අර උඩින් අයින් කරගත්ත අඟුරු ටික තමයි මෙතනින් මේ ඉවත් කරගන්න. මේක මාර විශේෂ. සමහර පෝරුණු වල නම් තැටියකට දාලා පෝරුණු කටෙන්ම තමයි එළියට ගන්නෙ. නමුත් මේක විශේෂයි. මේකේ වෙනම අඟුරු ටික ඉවත් කරගන්න වෙනම කෑල්ලක් තියෙනවා. අම්බලන්ගොඩ බලපිටිය පැත්තේ මාරම විදියට කුඩුඳු තියෙනවා. ඒක නිසා අපි පාන් පුච්චන්න ගන්නේ කුඩුඳු දර හින්දා මාරම සුවඳක් එන්නේ. වෙන පැතිවල නම් පිටපලු වල් දර වගේ දේවල් තමයි මේ පාන් පුච්චන්න ගන්නෙ. ඒ වුණාට මෙහි කුඩුඳු දර නිසා මාරම සුවඳයි පාන් වල. මේ තියෙන අපි විනාඩි 15ක් 20ක් විතර පුච්ච ගත්ත පොල් පැණි ජෑම් පාස්. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ පැත්තත් හොඳට කර වෙලා තියෙනවා. හොඳම ගාන මාරම සුවඳයි. බලන්න. ආවෝ. මේ අපි හදාගත්ත කිඹුලයි ජෑම් පාසු මේවා දකුණේ ටොප් බඩු